හෙලෝ ප්‍රන්ස් වෙල්කම් කියල පිළිගන්නවා මගේ ශෑල්ලකට ඉතින් අපි අද බලන්න යන්නේ ඔයා මොබයිල් ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම් අනිවාරෙන් ප්ලේ කරන්නම ඕන ලංකාව හැදිච්ච සුපරි ගේම්ස් හතරක් ඉතින් ඇත්තරම මේක ගේම්ස් පහක් විතර තමයි ගේන් හිටියේ හැබැයි අවාසනාව කියන්නේ වෙද්දි එක ගේම් එකක් ලංකාව හැදිච්ච සුපරි ගේම් එකක් ප්ලේස්ට එක මේ විදදි බලාගන්න නෑ emotional damn it ඉතින් අපි බලමු මේ ගේම් සතර මොනාද කියලා පලවෙනි ගේම් එක තමා කැරම් ෆුල් බෝඩ්ගේම් එක ඉතින් මේක ඇත්තරම මිලියන 500ක් විතර ඩවුන්ලෝඩ්ස් තියෙන ගේම් එකක් ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕන ගේම් එකක් මොකද මේක අර වෙනස් يعني අර එකම විදිහේ ආකාරයේ ගේම්ස් මොබයිල් ගේම්ස් ලංකාවේ දැකලා මේ වගේ කැරම් ගේම් එකක් ප්ලේ කරනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක් ඉතින් ඇත්තරම මේ ගේම් එකත් ප්ලේ කරන්න ඕන ගේම් එකක් ඔයත් මේ ගේම් එක ප්ලේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා දෙවනිගේම එක තමයි කලීන් ශ්‍රී ලංකා ට්‍රපික් ගේම එක ඉතින් මේක ආවේ මට මතක විදිහට ක්ලීන් ශ්‍රී ලංකා කියලා අර මොකක් හරි පාඩයක් ආදර්ශ පාඩයක් ප්‍රසිද්ධ කරපු කාලේ එන්න ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි සුබ සුම නවසක් වේවා මගේ රත්තරන් මහත්තයා ඔන්න ඒ ගේම් දෙකෙන් පස්සේ අපි යන්නේ වලව්ව කියන ගේම් එකට. ඉතින් මේකත් ලංකාව හැදිච්ච ළඟදී හැදිච්ච හොරර් ගේම් එකක් විදිහට ගොඩක් හොඳ හොරර් ගේම් එකක්. මොකද ලංකාවේ ගොඩක් සිමුලේටර් ගේම්ස් දැක්කා බස් සිමුලේටර් ඇත්තරම ඊට පස්සේ ඇත්තරම ඒ දේවල් වලට වඩා මේ වගේ හොරර් පසල් ගේම් එකකුත් හැදුන එක හොඳයි. ඇත්තරම අගය කරන්න ඕන ගේම් එකක්. ඉතින් ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන් ප්ලේ කරන අයත් කමෙන්ට් කරන්න. ඔන්න ඊළඟට ඉතින් අපේ අවසාන ගේම් එක පැත්තට තමයි යන්නේ හතරවෙනි ගේම් එක ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා. ඉතින් ඇත්තටම මේ ගේම් එක නම් ගොඩක් අයතර දැන් වෙද්දි ප්‍රසිද්ධයි. සහ මේ ගේම් එක ගේන්න ප්‍රධානම හේතුව තමයි ලංකාවේ ගොඩක් අර බස් ගේම්ස් හැදෙන්න ප්‍රධාන හේතුවක් වෙච්ච ගේම් එකක්. මොකද ඇත්තටම අර බස් ගේම් ගොඩක් හැදෙන එකත් තේරුමක් නැති දෙයක්. මොකද ක්‍රියේටිව් අදහසක් නෙමෙයි එතනින් කෙනෙක්ගේ ඇති වෙන්නේ. මොන දේ වුණත් මමත් මේ ගේම් එක ගොඩක් ප්ලේ කරපු සහ මාරම විදියට ආස කරපු ගේම් එකක් ඉස්සර. ඉතින් ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එක ගැනත් ඔයාට තියෙන දේවල් ඔයාට හිතෙන දේවල් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. එහෙනම් ඉතින් මෙන්න මේ ගේම් සතර අද මම ගෙනාවු ගේම් සතර ගැන ඔයාට හිතන දේ කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඒ වගේම තමයි ඔයා වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝස් ඔයාලට අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ඉස්සරහට ගේන්න ඕන වීඩියෝස් මොනවාද ඒ වගේ දේවල් ගැන. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye guys.